සාදරයෙන් පිළිගන්නවා වගේ යාළුවෝ හැමෝම මගේ YouTube channel එකට. ඉතින් යාළුවනේ අද අපි කතා කරන්න යන්නේ මේ ගොඩ දෙන්නට ප්‍රශ්නයක් වෙලා තියෙන ෆෝන් එක ස්ලෝ වෙන එකට විසඳුමක් ගැන. ඉතින් යාළුවනේ ඔයාලට ආරාධනා කරනවා වීඩියෝ එක අවසාන වෙනකන් රැඳෙන්න කියලා. එහෙනම් අපි යමු වීඩියෝ එකට. ඉතින් යාළුවනේ ඔයාලා මේ වැඩේ කරන් මුලින්ම කරන්න ඕන යාළුවෝ ෆෝන් එකේ setting app එක open කරගන්න එක. මම මෙන්න මේ විදිහට මගේ setting app එක open කරගෙන තියෙනවා. ඉතින් යාළුවනේ ඔයාලා මේ setting app එකේ යටටම යන්න. යටටම ගියාම ඔයාලට about phone කියලා එකක් බලන්න පුළුවන් වෙනවා. මේ about phone එක ටච් කරන්න. ටච් කළා about phone එකේ යටට යන්න යාළුවනේ. යටට යනකොට ඔයාලට build number කියලා එකක් බලා ගන්න පුළුවන්. මේ build number කියන එක 7 පාරක් ටච් කරන්න යාළුවනේ. මම මේ කලින් කරලා තියෙන හින්දා තමයි මේ විදිහට වැටෙන්නේ. ඊට පස්සේ ඔයාලගේ phone එකේ lock එක ඉල්ලයි. ඔයාලා lock එක ගහුවාට පස්සේ මේ about phone කියන එකෙන් back වෙන්න. back වෙලා මේ system කියන එකට යන්න. සිස්ටම් කියන එකේ යටට යනකොට ඩිවෙලොප් ඔප්ෂන් කියලා එකක් අලුතෙන් ඇවිල්ලා තිනවා බලන්න පුළුවන්. ඔයාලා මේ ඩිවෙලොප් ඔප්ෂන් කියන එකට යන්න. ඔයාලා මුලින්ම එනකොට මේක ඕෆ් වෙලා තියෙන්නේ. මේ use developer options කියන එක ඔන් කරගන්නවා. මෙන්න මේ විදිහට ඕකේ දීලා ඊට පස්සේ ඔයාලා මේ ඩිවෙලොප් ඔප්ෂන් එකේ යටට යන්න. යටට යනකොට ඔයාලට බලන්න පුළුවන් window animation scale කියලා එකක් තියෙනවා. ඉතින් ඔයාලා මේක ටච් කරලා animation scale 1x කියලා තමයි තියෙන්නේ. ඔයාලා animation off කියන එක දාගන්න. ඉතින් ඊට යට තියෙන එකෙත් මම හැමම දාගන්නවා. අනිත් එකෙත් මම ඒ විදිහටම animation off කියලා දාගන්නවා. ඉතින් ෆෝන් එක ස්පීඩ් කරන පළවෙනි දේ තමයි ඒක. ඉතින් ඊළඟ දේ බලන්න අපි යට යන යාළුවනේ. ඔයාලට මේක යට යනකොට බලන්න පුළුවන් Frost 4x ms AA කියලා එකක් තියෙනවා. ඔයාලා ඒක උඩ එකපාරක් ටච් කරගන්න. යාළුවනේ මේ setting එකනොත් ඔයාලගේ ෆෝන් එක ස්පීඩ් වෙනවා. ඔයාලා ඊළඟ setting එක හදාගන්න තව ටිකක් යටට යන්න ඕනේ යාළුවනේ. ඔයාලා ඒ යටට ගියාම බලන්න පුළුවන් background process limit කියලා එකක්. ඉතින් ඒක ටච් කරලා මෙන්න මේ දෙවෙනියට තියෙන no background processes කියන එක දාගන්න. ඉතින් යාළුවනේ මේකෙන් වෙන්නේ ඔයාලා ෆෝන් එක ඔබන්න නැති වෙලාවට ඔයාලගේ ෆෝන් එකේ රන් වෙන app නවතින එක. ඉතින් යාළුවනේ එතකොට ඔයාලට බැටරි බහින එක අඩු කරගන්න පුළුවන්, ස්පීඩ් කරගන්න පුළුවන්, ඔය වගේ ගොඩක් දේවල් පුළුවන්.
යාළුවනේ මං හිතනවා අද වීඩියෝ ඔයාලට වැදගත් වෙන්නේ නැති කියලා. වීඩියෝ එක වැදගත් වුණා නම් ලයික් එකක් දාන්න. මේ වීඩියෝ ඔයාලගේ යාළුවන්ට වැදගත් වෙයි කියලා හිතනවා නම් ෂෙයා කරන්න. ඒ වගේම මේ වගේ වීඩියෝ හැමදාම බලන්න ඕන නම් සබ්ස්ක්‍රයිබ් කරලා අපිත් එක්ක එකතු වෙලා ඉන්න. එහෙනම් අදට අපි නවතිනවා. තවත් අලුත් වීඩියෝ එකකින් හම්බෙමු.